Hi guys, welcome to my YouTube channel. ඉතින් අද අරගෙන ආවේ ඩේ vlog එකක්. අද ඇවිල්ලා පොසොන් පොය දවස. අපිට හිතුණා චුට්ටක් කොහේ හරි ඇවිදින්න යන්න ඕනි කියලා. අපි යන්න හිතාගෙන ඉන්නේ නම් මිරිස්ස පැත්තට. බලමු අද මගේ දවසේ ගෙවෙන්නේ කොහොමද කියලා. guys අපි දැන් මුලින්ම ආවේ බීච් එකට. මොකද අපේ අයියගේ යාළුවෙක් සවුදන්සලක් දෙනවා කිව්වා. ටිකක් දවල් වෙන තමයි දන්සල පටන් ගන්නවා කිව්වේ. ඉතින් එතකන් අපි බීච් එකට ආවා චුට්ටක් වෙලා ඉඳලා යන්න. ඉතින් guys මට නම් කොහේ ගියත් මොකක් හරි අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අපි සරුංගලේ යව ඉන්නකොට සරුංගලේ කඩාගෙන වැටුණා බීච් එකට. ඉතින් අපි අර අනිත් අක්කයි මමයි ගියා සරුංගලේ ගන්න කියලා. ඒ වුණාට සරුංගලේ ගන්න බැරි වුණා. කොහොම හරි මගේ සෙරප්පු දෙක නම් කැඩුනා. ඉතින් ඒක හදන්නත් බෑ මං හිතන්නේ. කොහොම හරි මට දැන් මෙහෙම යන්න බෑනේ. මම දැන් ඒක නිසා සෙරප්පු දෙකක් ගන්නවා යන ගමන්. guys අපි මුලින්ම ගියේ බීච් එකට. අපි සරුංගලයක් අරගෙන යවුවා. ඒක අන්තිමට මූද ගියා. ඒක ගන්න ගිහිල්ලා මගේ සෙරප්පුවත් කැඩුනා. දැන් සෙරප්පුවක් ගන්න ඕනේ. ඒක නිසා මං ගියේ නෑ. අපි අයලා ගියා බින්චුන් එකට මොනවා හරි බොන්න ගේන්න කියලා. මට යන්න බෑ මගේ සෙරප්පුව කැඩුනා. සෙරප්පුවක් දැන් ගන්න ඕනේ. අපරාධි guys මං ඊ ගත්තේ සෙරප්පු එක. කමක් නෑ ඉතින් නේද? දැන් ඊට පස්සේ අපි සරප්පු දෙකක් අරගෙන යනවා. අපේ අයියගේ යාළුවෙක්ගේ ගෙදර සවුදන්සලක් දෙනවලු. ඉතින් අපි යනවා එතනට. ඉතින් බලන් ඉන්න. ඉතින් අතර දාන්නේ. අනේ ස්ට්‍රෝබෙරි බොක්ස්. කියලා. ඉතින් guys අපි අක්කිල නම් ආවා. ඒ වුණාට අපේ අයියා නැහැ. මොකද එතන අපේ අයියා ඇඳුම් ගන්න ෂොප් එකක් තියෙනවා. අපි අයියා එතනට ගිහිල්ලා යට ටී-ෂර්ට් එකක් ගන්න. මේ දාලා මට අරන් දුන්නේ නේද? අපි ඉන්නවා. නියුවේ කාරක. ඔරියක. ඒ මේක රාහිනේ අරකට වඩා. අර එදා ගත්ත එකට වැඩි. ඔය ඒකනේ. ඒකයි. අපේ එක මොනේ මොකටද අරකට හැමන්න. මම කරන්නේ. ඔය ඒක ගන්න ඕනේ. ෆ්‍රාන්සියස් වගේ. ඔය දැසේ. දැන් කොයිද? ඒක පොඩි කපහන්නේ. අර ලොකුයි. මට අර කියනවා. ඒක රහ. මේව. ඒක ස්ට්‍රෝබෙරි මොකක්ද? ඔව් කූල් වැඩි. අම්මෝ රට්ටික අද මේ අද සෙනග අඩුයි. හිර වෙලා ඒක බබු. අද සෙනග අඩුයි නේ.
ඔව් එනකට ආවසනක් ඉන්නේ. පීනවා. මේ ටිෂු. කොහොමද? මේක එන්නේ නැත්තේ? ඩබල් බැරල් එකේ. එදා මං ගෙනාවා මම එදා ගාමේ. ඔව්. නැත්තම් යදි හෙල්ලුදේ මණී ගහනවා. අයියා මන් නම් බොන්නේ ඔය කියලා ඊයේ මේක මෝරලා කි කිව්වා. ගාමුනක. මේක අයියට දෙන්න වෙනවා. ඔව් මේක දෙන්නේ මම දත් ටික හිරෙන්න. මල් ටික කටේද? ඒ අපිට හැදුවේදී. මේක වොයිස් එකට. ඔව්. මේ දත් යන මම ඔබ බබල් මැංගෝ. උරා තනික අනකි බලන්න. අනකි දෙයන් තනියම කලුවර. ඉතින් ගයිස් අපේ අක්කී නංගී දෙන්නම ගියා ආයිමත් තව බීම් දෙකක් අරගෙන ඉන්න කියලා. ඉතින් ඒතකන් අපි දෙන්න පොඩි හයියක් දාගෙන හිටියා. මේක ඉන්නේ යන්නේ. ඔය යතියමේ. දෙයක් කරගන්න. එයා අයියද? අනං යා දෙකක් කරනවා. මම ෂර්ට් එක මාරු කරලා ඇඳන් ගියපු කෙනෙක් මේ ඉන්නේ ආයි. හරි. ඔරියෝ එක. නෑ මේ අපි මැංගෝ ස්ට්‍රෝබෙරි කන්නේ වෙන කියා කිල්ලුවේ. නිකා ස්ට්‍රෝබෙරිද? ඔව් ඔය අලුතෙන් ඒක තමයි. මේ අර ජස්මින් එක. ඔව් ජස්මින් නේ. ඒක අවුලන්නේ අපේ. ඒක මට මේක ඔරියෝ ඒකේ මේ ජෑම්ද මොනවද හැපුණා මට. ඒක දෙන්නේ මට. සෙරප්පු දෙයක් ගන්න ඕනේ නේද? ඒක රාසනේ ඒක ආයෙත් ගත්තේ පොඩ්ඩක් දින්න. ඔය ඉදුවනේ. ඩාන්සරක් තියෙනවා කොහේ හරි. අපිට පොල්. නෑල්ලා. සරප උඩ කරලා. ඉතින් නුඹ මොකක් ගත්තේ? අකලන් මේ වහලද? AC එක තල්ලා. අප්පයි කන්නේ. නවත්ත ගන්න වෙනවා එහා හරිද? අර හෙට ගිහින් නවත්ත ගන්නවා. ඇයිද මේ පොලිම තියෙන්නේ? නෑ අපි හිට පොල් නෑ. ඩීසල් අපි. අරක පෙට්‍රල් පොල්. මට බොන්න මාළු කෝල් වැඩි. ඩාටි එක නෑ වගේ වුණා. නංගේ දෙන්න. කඩේ බඩු. ඉතින් ගයිස් අපේ අයියා වාහනේ තෙල් ගහ ගන්නකම් අපි දෙන්න දුවලා ගියා මට සෙරපු දෙකක් ගන්න. ඉතින් ගයිස් අපි දැන් ආවා අපේ යාළුවා දන්සල දෙන තැනට. ඒක ලස්සනයි. මගේ තේරුම මේක ලස්සනයි නේ ඒක. ගයිස් අපි මෙතන ටිකක් වෙලා හිටියා. හැබැයි මට ලොකුවට වීඩියෝස් ගන්න බැරි වුණා එතන. ඉතින් ගයිස් ඔන්න දැන් තමයි අපි මිරිස්ස පැත්තට යන්නේ. ගයිස් අපිට දන්සල් ගොඩක් හම්බුණා. හැබැයි අපි හැම එකෙන් බැස්සේ නැහැ. අපි දන්සල් දෙක තුනකට වගේ තමයි ගියේ. ගයිස් අපි දැන් මුලින්ම ආවේ අයිස්ක්‍රීම් දන්සලකට. කිව්වේ කළුවර ඉතින් ගයිස් අපි දැන් අයිස්ක්‍රීම් එක කකා යන ගමන් අපිට හම්බුණා කඩල දන්සලක්. ඉතින් අපේ අයියට කඩල ඕනි කියලා මම යක්කී ගියා කඩල ගේන්න. අපි හැමෝම බැස්ස නැහැ. මොකද අපේ නංගිටයි අර අපේ අනිත් අක්කිටයි ඒ දෙන්නටම කඩල ගන්න බෑ කිව්වා. ඒක නිසා අක්කී මමයි විතරයි ගියේ.
ඉතින් guys ඔන්න අපි කඩලා අරගෙන ආවා. මට යන්න තැන නම් වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද තැන සෙනග වැඩි ඒක නිසා. ඉතින් මේ බලන්නකෝ කඩල කරන බෑ කියපු කට්ටිය කන ලස්සන. අන්තිමට අපි කඩල කනවා කියලා හිතාගෙන ගියපු කට්ටිය තමයි කෑවේ නැත්තේ. කඩල කන්නේ නැහැ කියපු කට්ටිය ඔක්කොම කෑවා. ඉතින් guys අපි දැන් ආවා අපේ අයියා කෙනෙක් වැඩ කරන රෙස්ටුරන්ට් එකකට. ඉතින් අපි හිතුවා මෙතනින් අපිට පීට්සා දෙකක් මම අරගෙන යනවා කියලා. මෙතනින් නම් අපි කන්නේ නැහැ. අපි කොහෙටත් ගිහිල්ලා කනවා කියලා හිතුවා. අර අතනින් දැන් පල්ලෑනේ කප්පු. අරගෙන ගෙනින් කොහොමද? ඔයගලන්ට කියන්නේ මේ රෙස්ටුරන්ට් එකේ අපේ අයියා කෙනෙක් වැඩ කරනවා කියලා. ඉතින් ඔයාලා මගේ අවුරුදු උත්සවයේ vlog එක බැලුවා නම් මේ අයියව හොඳට අඳුරනවා. ඉතින් අවුරුදු උත්සවයේ vlog එකේ announce කරන්නේ මෙන්න මේ අයියා තමයි. මේ ඉන්නේ අපේ නැන්දගේ පුතා. ඉතින් guys අපි දැන් යනවා. අපි මෙච්චර ළඟ ඉඳලත් මීට කලින් මම ගිහිල්ලා නැති තැනකට. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහෙද මේ කියලා. මිරිස් නෙවෙයි මොකද්ද මේ කොකනට් කියලානේ. කොකනට් කියලියා. දැන් ලස්සන ෆොටෝ ගත්තා වීඩියෝ ගත්තා දැන් යන්නේ නැහැ. දැන් මාතර බීච් එකට යනවා. ඊට පස්සේ හෙට උදේ යනවා. මාත කොළඹ බලත් ඇති. ඉතින් guys අපි දැන් ආයෙමත් බීච් එකට යනවා කියලා හිතුවා. අපේ පීට්සා දෙකත් අපි තාම කෑවේ නැහැ. ලොකුට බඩගින්නක් නැති නිසා
අපි ඒක බීච් එකට ගිහිල්ලා කාලා හැමම ගෙදර යනවා. ඉතින් guys අපිට යන ගමන් තව දන්සලක් හම්බුණා. ටිපි ටිප් දන්සලක්. ඒකට අපේ නංගි අක්කී ගියා. උනාට ඒ දෙන ආයියාව පොලිම වැඩි කියලා. ඔන්න බලන්න. මෙහෙම පොලිම යන්නේ. අනේ මෙතන මේ හරියට. එන ගොඩක් හිටියා. ඉතින් guys අපිට යන ගමන් පෙරහැරකුත් හම්බුණා. අපි වාහනේ නවත්තලා ආවා පෙරහැර බලන්න. ඒකට අපිට ගොඩක් වෙලා අපි හිටියේ නැහැ. මොකද සෙනඟ වැඩි අපිට බලන්න උන්නේ නැහැ. බලන්න නැහැ පේන්නේත් නැහැ වැඩිය. ඉතින් අපිට අනික මහන්සිත් එක්ක අපි ඒක නිසා චුට්ටක් වෙලා බලලා ගියා. ඉතින් guys අපි දැන් ආවා chai tea එකක් බොන්න. බීච් එකේ ඉස්සරහම තියෙනවා chai tea බොන්න තැනක්. අපි දැන් එතනට ආවා. ඉතින් guys අපි දැන් බීච් එකේ චුට්ටක් වෙලා ඉඳලා ගෙදර යනවා. මම වීඩියෝ එකත් මෙතෙන් ඉවර කරනවා. මගේ වීඩියෝ එක කොහොමද කියලාත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් කරන් එන්නම්. bye. තමයි මේ බින්චුන්න කියන්නේ ආවේ. කොහොමද ගියේ ෂර්ට් එක? අපි ගෙදර ගිහින් බෙල් මල්ලා බොමු අයියේ.